හිතුවා අවුලක් වෙලා ඇති කියලා බය වෙලා. මැඩම් මැඩම්ගේ යාළුවෝ දෙන්න පොඩ්ඩක් මං කියන්න. මැඩම්ගේ යාළුවෝ දෙන්න මෙයාට කෙවින් ෆොන්සේකා කියලා කතා කරා. ඕකේ. ඉතින් මන් දන්නේ මෙයා මංජිද කියලා. මැඩම් දැන් අපේ කෙවින් සර්ුත් ඇවිල්ලා ඉන්නේ. මේ එහෙම ඉඳිද්දිත් මේ දෙන්න මට කතා කරනවා කෙවින් කියලා. මේ හයින්සක මට මම මංජිතනේ. දැන් මම මොකද කරන්නේ? ඉතින් මේ ඔක්කොම පැටලිලා තියෙන වෙලාවේ මැඩෙන්ට තමයි මේ පැටලිලා යන්න පුළුවන්. නෑ භාවනා මේකයි. එදා ඔයාගේ බ්‍රයිට් ටු බී පාටි එක දවසේ ඔයා මැරි කරන් ඉන්න කෙවින් ඩී ෆොන්සේකා කියලා අපිට ඉන්ට්‍රොඩියුස් කරේ මෙයානේ. ඒකයි ඉතින් අපි මෙයාට මේ කෙවින් ඩී ෆොන්සේකා කියලා කතා කරේ. අනිත් එක දැන් අපි වැරද්දක් කරලා වගේ මෙච්චර අපි ඉර වෙලා හිටියේ. කෙවින් ඩී ෆොන්සේකා කියන්නේ කෙවින් වෙන්න ඔයා පිස්සුද? මං ආදරේ කරන්නේ මෙයාට. රයිට් ටු බී එකෙත් මාව රස්තියාදු කරලා මේ මිනිස්යාට මට පණිවිඩය වල මාව රස්තියාදු කරාට ඉතින් මං ආදරෙන්. කෙවින් වෙනුවෙන් ඉතින් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මෙයාලා මේ පටලගෙන ඉන්නේ නේද? මම කිව්වා බබා. මෙයාලා ඇහුවේ නෑ බබා. හොඳ වෙලාවට බබා ආවේ බබා ඔයා. දැන් හරිද? දැන් හරිද බබා? මේ දැන් ඔය බබාලා යන්න. මට ටිකක් අමාරුයි.